අයිබෝන් සියලු දෙනාම හොඳින් ඇතයි ආසිතනවා. ඉතින් අපි ඔබතුමාලා කවුරුත් දන්නවා අපේ රටට උණු ලොකු ව්‍යසනය. ඉතින් ඒ ව්‍යසනයෙන් ජීවිතාණය වුණු සියලු දෙනාටම ශෝකය ප්‍රකාශ කරනවා. ඇත්තටම හිතා ගන්නත් බෑ හිතපු නැති මොහොතක, ඒ කියන්නේ නිකන්වත් හිතා ගන්නත් බැරි මොහොතක සියලු දේපල ජීවිත හානි හැමදේම වුණා. ඉතින් ඒ ජීවිත හානියට ලක් වුණු අපේ සියලු දෙනාටම බලවත් ශෝකය. ඒ වගේම තමයි ඒ වෙලාවේ හැටියට තමන් ගැනවත් නොහිතා මුලින්ම පෙරට ආපු අපේ රණවිරුවෝ, අපේ මිහිපිට දෙවියෝ ඇත්තම කියනවා. ඉතින් ඒ සියලු දෙනාටත් මගේ සැලුට් එක රෙස්පෙක්ට් කරනවා. ගොඩක්ම පිං. ඒ වගේම තමයි අපේ රටේ සෑම දෙනාගේම දක්වපු සහයෝගය හිතා ගන්නත් බෑ. ඒක අඩුම ගානේ තමන්ගේ ජීවිතවත් නොහොත උදවට ආව මිනිස්සු ඒ දකුණෙන් බෝට්ටු ආවා, මොනවද මිනිස්සු දුන්නේ නැත්තේ. තමන්ගේ අර පොඩි ළමයි තමන්ගේ කැටේ දුන්නා මේක දෙන්න කියලා. ඒ වගේ හිතා ගන්නත් බෑ. ඒකනම් මම හිතන්නේ ලෝකෙ මෙහෙම රටක් ඇති කියලා. ඒ හැම දෙනාටමත් උදව්වට ආපු හැමදේම පොඩි දෙයකින් උදව් කළ සියලු දෙනාටම ගොඩක් පිං, බොහොම ස්තුතියි. ඒ වගේම තමයි මේ අපේ මේ රටවිරුවෝ ගැනත් කියනවා. අපේ රටවිරුවෝ පිට රටක ඉඳගෙන Tamanට යන්න බැරි වුණත් Tamanට පුළුවන් විදියට අඩුම පුළුවන් දේෙන් උදව් කරු මේ සියලු දෙනාටත් බොහොම ස්තුතියි. ඒක කියලා නිම කරන්න බෑ. මේ විදියට මේ දවස් ටික ඇතුළත මෙච්චර මං හිතන අද වෙනතුරු නිකන් මිනිස්සුන්ගෙන් ඒ කියන්නේ දාපු මුදල් මං හිතන්නේ මිලියන 1800 ගාණක් මිලියන 1800 ගාණ හිතා ගන්නත් ඇති ලොකු මුදලක්. ඉතින් ඒ හැම දෙනාටම ගොඩක් පිං, බොහොම ස්තුතියි. ඉතින් ඇත්තටම රටට උණු විශාල විනාශය මම හිතනවා මෙහෙම දෙයක්ත් හිතෙනවා. ඒ කියන්නේ ඔය 70 ගානක සාපේ වරුණාද කියලා. මොකද අපි එළියට බහිනකොට, දැන් අපි ගෙදරින් අපි එළියට බහිනකොට අපේ ළඟ ආයන කුඩු කානුවක් හරි මොකක් හරි දකින්නකොට දාලා තියෙනවානේ බෝඩ් එකක්. ඒකේ ගහලා ලක්ෂ 10කින් වැඩි ඉවර කරලා ලක්ෂ 30ක් විතර දාලා ඔය ඉන්න හැම කෙනාගේම මූණ වල ටික දාලා තියෙනවානේ බෝඩ් එක. ඉතින් උදේට අපිට යනකොට ඕක තමයි දකින්න තියෙන්නේ. පාරක් හැදුවත්, ඉස්කෝලයක් හැදුවත්, බස් වලට මොන දේ හැදුවත් මුංග ෆොටෝ ටික ගහ ගන්නවනේ. ඉතින් මොකද්ද කියලා මේ වෙන ලෝකෙ කිසිම රටක නැති විදියට ලක්ෂ 10ක් විතර වීදම් කළා, ලක්ෂ 30ක විතර මේකක් දාලා ෆොටෝ ටික දාන. ඉතින් ඕව ඔක්කොම ගලවලා ගියානේ. 75 සාපේ ඇත්තටම ඉවරුණාද කියලාත් හිතෙනවා. 75 76 වගේ සාපේ. ඉතින් මන් දන්නේ මේ දැන් මම කියන්නේ මේ අනිත් මිනිස්සු දැන් ඔය පාදේ සභා පාදේ සභා නගර සභා අයවැය පරාද කරමින් හිටියා. ඇයි මේ අයවැය පරාද කරේ? අයවැය පරාද කරනවා කියන්නේ ඒක අපි තුමු ඒ ප්‍රදේශයේ ගොඩනගන්න අවුරුද්දකට දෙන මුදල් ටික තමයි මේ මිනිස්සු මේ නැවත හරවලා අයවැය පරාද කරලා හරින. එතකොට ඒ ගමේ දියුණුවක් වෙන්නේ නැහැ. එතකොට ඊළඟ පාර අනිත් විපක්ෂ බලන් හිටියා. ඊළඟ පාර මේ රයිට් මිනිස් වැඩක් කළා නැහැ කියලා මිනිසුන් අවුස්සලා කොමාරි චන්ද්‍රිකා දැන් ඒ දෙත් නැති වුණා. දැන් අයවැය පරාද කරලා කමන්නේ රට ආයි ගොඩ නැගෙනවනේ. රට සියලු දේ අලුතෙන් ගොඩ නැගෙනවා. මේ උදව් කරන සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. මම මේ දේශපාලනයක් ගාව ගන්න හිටියේ නෑ. ඉතින් මේ වෙන දේවල් අනුව මේ කොහෙන් හරි මේ දෙන දෙයකට හැම දෙයකටම හොදක් කියන්නේ නෑනේ. මේ කොහෙන් හරි ඒකට මොකක් හරි විරුද්ධ වෙන්න යන්නේ. එහෙමද මේ ව්‍යසනයක් වෙලාවේ මේ මිනිස්සු ඒ කියන්නේ ජාති වශයෙන් බෙදන්න හැදුවා, වෙන් කරන්න හැදුවා. මේ ව්‍යසනයෙන් මේ මිනිස්සු තවත් ලං වුණා. මේ මිනිස්සු ගා අපේ මේ ස්වාමීන් වහන්සේලාට උනත් කියන්නේ දැන් සල්ලි දෙන්න එපා කියනවා. කොහෙන් හරි මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම නෙමෙයි මම දැක්කා අඳනේ ඇඳගෙන ඒ කියන්නේ
අන්දනේ ඇඳගෙන වැඩ කරනවා තමන්ගේ පන්සල හොදනවා කරනවා මේ අනිත් මිනිස්සුද මේ ටික ස්වාමීන් වහන්සේලා ටික දිනෙත් තමයි මේ පන්සල් වලට කොහෙට හරි වෙලා එක්ක වොයිස් මයික් එක වොයිස් කට් එකක් දෙන්නේ අරක කරන්න එපා මේක කරන්න එපා මුන්ට ඇයි මේ රටේ බෙදන්න හැදුවා දැන් බෙදෙන්නේ නැහැ දැන් ආයි තව සමගි වුණා රට තව අවුරුද්දකින් හිතුවට වඩා ලස්සන රටක් අපිට උරුම වෙනවා ඉතින් අපි ඔක්කොට හැමදේම අපි එක්ක වෙමු කොහොම හරි අපි මේ රට ගොඩනගමු මොකද අපේ ළමයි වෙනුවෙන් ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි ඒ වගේම තමයි අපේ ජනාධිපතිතුමා ඇතුළු රජයේ සියලු දෙනා දැන්ට වැඩ කරන රජයේ ඇමති මණ්ඩලයේ අනිත් රජයේ සියලු දෙනාටම බොහොම ස්තුතියි ඉතින් පෙලක් තැන්වල එක එක ප්‍රශ්න තිබ්බා පෙලක් තැන්වල පොඩ්ඩක් පරක්කු යයි මේ පරක්කු මේ ආණ්ඩු යාන්ත්‍රණයේ රජයේ යාන්ත්‍රණ තාම ඉන්නේ අර පරණ දේශපාලනතුගේ ගෝලෙෝ ඉන්නවා ඒගොල්ල තමයි ඉන්නේ ඒගොල්ල කොහෙන් හරි මේක පරද්දන්න මේ පොඩිලේ කරලා මොකක් හරි එකක් තමයි ඒ වගේම අපේ ඔය රූපවාහිනී channel දෙක තුනක් තියෙනවා ඉතින් ඒ මිනිස්සුත් බලන්නේ කොහෙන් හරි ඔය වොයිස් කට් එකක් දාලා කොහෙන් හරි මේක මේව කරන්න යන්නේ මම එතුමාලාගෙන තිල්ලන ඔය විපක්ෂිකල ඉන්න කට්ටියුත් තිල්ලන එහෙම කරන්න එපා මේ වෙලාවේ හැටියට කොහොම හරි අපේ රට ගොඩ ගමු ඊට පක්ෂ වලට පාට වශයෙන් බෙදිලා තමන්ගේ දේශපාලනය කරන්න මොකද මේ ව්‍යසනය වුණේ මෙයා අර පක්ෂේ මෙයා මේ පක්ෂේ කියලා නෙමෙයි ඔක්කොටම උනේ මෙයා අර ජාන්නේ මෙයා ඔක්කොටම උනේ ඒක නිසා අපි ඔක්කොම එක්කව මේ ව්‍යසනයෙන් ගොඩ යමු ඒ වගේම තමයි මේ අපේ ජනාධිපතිතුමනි දැන් අපේ බස් ස්ටෑන්ඩ් එතකොට රජයේ පොඩි ඔය ගිමන් හරින තැන් රෙස්ටියන් තැන් ගොඩක් ගියා ඉතින් අපි ඒකට ජනාධිපතිතුමනි අපි ওই බස් ස්ටෑන්ඩ් එකට නියමිත ආකෘතියක් දෙන්න ඒ කියන්නේ ප්ලෑන් එකක් දෙන්න මේ විදියට වෙන්න ඕනේ මෙච්චර ලොකු වෙන්න ඕනේ මේ විදියට හදන්න කියලා අපි ඉන්නෝනේ ওই නගරවල අපි තුමු කිරිබත්ජොර ගත්තොත් තිලකවදින ටෙක්ටයිල්ස් ප්‍රසිද්ධ ව්‍යාපාරික කඩවත ගත්තොත් කැන්ඩි තියෙනවා අපි කොළඹ ගත්තොත් නවලෝක ඒ මිනිස්සුන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක කොමර්ෂල් විදියට ඒ මිනිස්සුන්ගේ නම ගහලා ඔබතුමාලා එක ආකෘතියක් දෙන්න මෙච්චර යනවා මේ බස් ස්ටෑන්ඩ් නැත්නම් ඔබතුමා හදන්න රජයෙන් හදන්න අර ඒ කියන්නේ යන වීදම ඒ වගේ තැන් වලින් අරගෙන ලස්සනට හදන්න ඒ මිනිස්සුන්ගේ නම ගහගන්න දෙන්න කමන්නේ මොකද මේ තිබ්බ බස් ස්ටෑන්ඩ් වල පෙළ කම්පියුටර් මත බස් ස්ටෑන්ඩ් වල ඉන්න බෑ වැස්සොත් එමෙනවා අඩුම ගානේ සතෙකුඩවත් ඉන්න බෑ ඒ සතත් ඉන්නේ මේ මිනිස්සු ඉඳ ගන්න ඒකේ උන්නේ ගලා ඉන්න බෑනේ තෙමෙන ඔක්කොම ඉතින් ඒ විදිහට මේ ජනාධිපතිතුමනි ඒකත් කරන්න බලන්න ඒතකොට අපි රජයේ මොකද මුදල් ඉතුරු කරගෙන අපි බලමු යන්න ගමනක් ඒ වගේම තමයි මේ අපේ රේල්වේ කෝච්චි එහෙම අපි පොඩි කාලේ තිබ්බ කොකාකෝලා කෝච්චි තිබ්බ සන්ලයිට් කෝච්චි තිබ්බ ඉතින් ඒ වගේ ඒක ඒ වගේ ආයතන වලට දෙන්න මේ කෝච්චි දීලා ඒ මිනිස්සුන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් ගායි මේන්ටෙනන්ස් කරන්න කියන අවුරුදු දෙකද පාද කොන්ට්‍රැක්ට් එකතු දෙන්න. ඒතකොට ලස්සනට තියෙනවා කෝච්චියත් මේන්ටෙනන්ස් කරනවා කෝච්චි ලස්සනට එහෙම තියෙනවා. ඉතින් මගේ මේ පොඩි අදහසක් ඉතින් පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්. අනිත් එක මේ ජනාධිපතිතුමනි දැන් අපේ සුවෙච්චාවෙන් මිනිස්සු මෙදියොත් ඒවා ගෙවල් හොදලා දෙනවා. ඇත්තටම ලොකු පිනක්. ඒ දේවල් කරන්න තව කරන්න පුළුවන් නම් ඔය ඉරිදා දවසට ගිහින් නිවාඩු දවසට ගිහිල්ලා අපේ මේ දැන් ඉන්නෝනේ බේරිච්ච කොට කියන්නේ මුකුත් කරදරනේ කියන්න කොල්ලෝ 4 දෙනා 5 දෙනා දෙක්කව වෙන්න යන්න ගයක් සුද්ධ කරලා දෙන්න ඒකත් ලොකුම පිනක් ලොකුම දෙයක් මම මේ කියන්නේ ලොකුම පිනක් ලොකුම දෙයක් කියන්න පුළුවන් තරම් ඒ වගේම ජනාධිපතිතුමනි මේ අපේ දැන් එනවනේ හැමදාම එන්න බෑනේ මේ මිනිස්සුන්ට මේ ඇවිල්ලා දැන් රතුතරුවෙන් ඇවිල්ලා උදව් කරන එහෙම එන්න බෑනේ ජනාධිපතිතුමනි මේ ව්‍යසනයෙන් අසරණ වෙච්ච මිනිස්සු ඉන්නවනේ ඒගොල්ල තමාට තාම කඳවුර වල ඉන්න පුළුවන් කොහේ හරි ඉන්න පුළුවන් නේ මේ මිනිස්සුන්ට ගයක් හදා ගන්නක මේ මිනිස්සුන්වත් ගන්න දවසේ පඩියට මොකද ගොඩක් මිනිස්සු අනාථ වෙලා තින්නේ මේ එදිනදා ජීවත් වෙන මිනිස්සු. ඉතින් මේ මිනිස්සුත් අරගෙන එදිනදා මේ මිනිස්සුන්ට වැටුපත් දෙන්න. එතකොට මේ මිනිස්සු ශක්තිමත් වෙනවා වැඩෙත් වෙනවා. මොකද පිටින් ගානලා කරනට වැඩිය ඒ තැන්වල ඒ මිනිස්සු ගත්තොත් ඒ මිනිස්සු දන්නවා මෙතනින් වතුර පාර ගියේ මෙහෙම තමයි පාර තිබ්බේ. ඒ මිනිස්සුකින් එතකොට වැරදීමක් වෙන තරමට අඩුයි. ඒ මිනිස්සුවත් දෙයක් අඩු මේ වෙනවා. ඒක නිසා ඒකත් කරන්න ජනාධිපතිතුමනි මේ මිනිස්සුන්ටත් එතකොට මේ වෙනවා. ඉතින් මේ අපි කොහොම හරි අපේ රට ගොඩගමු. ඒ වගේම තමයි මේ මම ආයෙත් කියනවා හැම කෙනාටම මේ ඔය මම අර පක්ෂේ මේ පක්ෂේ ඉන්නේ නැතුව මේ පුළුවන් තරම් මම දැක්ක දෙයක් තමයි මේ Facebook එකේ පෝස්ට් එකක් ෂෙයා කරේ නෑ. අද මේ පෝස්ට් එනවනේ හරියට අමාරුයි මෙහෙට වතුර ඕනේ මෙහෙට ඖෂධ ඕනේ. ඒ පෝස්ට් එකක් ෂෙයා කරන්නේ මන් දන්නේ ඇයිද කියලා මේ මිනිස්සු. මේ ඔක්කොම NPP මිනිස්සුද මේ අසරණ නැතිනේ නෑ. ඉතින් ඒකයි. ඒක නිසා
ජීවත් වෙන්න. මොකද හිතපු නැති දෙයක් උනේ හෙට මට වෙන්න පුළුවන්, හෙට ඔයාට වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඔක්කොම එකා වගේ එක්කවෙමු. අපේ රට ගොඩනගමු. අපේ ළමා වෙනුවෙන් හොඳ රටක් අපි ගොඩනගමු කොහොම හරි. කියලා සියලු දෙනාටම ස්තුතියි. බුස්සන්නයි ජේසුපීට අල්ලා දෙවිතුද දෙවිපීටයි සියලු දෙනාට අදහන ආගමනු. මගේ අලුත් channel එක කචා ඒ වගේ තමයි ක්‍රිකට් ගැන ඇත්ත ඔබට දැනගන්න ඕන ක්‍රිකට් කචාක් තියෙනවා මගේ අලුත් channel එකක් තියෙනවා. ඒක subscribe කරන්න. එතකොට share කරන්න, like කරන්න, support එකක් දෙන්න. ඔබ සියලු දෙනාටම ආයිබෝවන්.